ඉතින් මම ඔන්නවාට අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. මේක වටින්නේ නම් ගොඩක්ම කැම්පින් කරන අයට. මම අද ගෙනල්ලා තියෙනවා කැම්පින් කරන අයට වටින කියන අයිටම්. ඉතින් ඔයාලට දකින්න පේන ඇති මොකද්ද තියෙන්නේ කියලා. මේක පොඩි ගෑස් එකක් ගෑස් එකක් තමයි පොඩි තියෙන්නේ. ඔව්. ඉතින් මේක වටින්නේ කැම්පින් කරන අයට. කැම්පින් යනකොට ඔයාලා අනිවාර්යෙන් දරලිප් පාවිච්චි කරනවා. ඉතින් වැස්සේදී වගේ ඔයාලට දරලිප් පාවිච්චි කරන්න බෑ. ඒ වගේ කැලේ ගිහින් දර හොයන්න ඕනේ ලොකු මහන්සියක් වෙනවා. ඉතින් ඊට වඩා හරිම පහසු ඔයාලට ටෙන්ට් එක ඇතුළේ උනත් කෑම හදාගන්න පුළුවන් සුපිරිම ගෑස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ weight එක ගත්තොත් ග්‍රෑම් 445ක weight එකක් තියෙනවා. ඒ වගේ මේකේ සඳහන් කරලා තියෙනවා මේක ගෑස් එක මේකට ගහලා හොදට ෆිට වෙන්න සෙට් කරගන්න ගියා ගෑස් ලීක් වෙන්නේ නැති වෙන්න. මේ වගේ වාතාශ්‍රය තියෙන තැනක මේක පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ටිකක් තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු මේක අන්බොක්ස් කරගෙන කොහොමද මේක කියලා. ඉතින් දැන් මම මේක අන්බොක්ස් කරගන්න තමයි යන්නේ. බලමු අන්බොක්ස් කරගෙන. ඉතින් අපිට වෙන්න එහෙම ගෑස් එක එළියට ගත්තී වගේ අද පැකින් එක තමයි එන්නේ මේ වගේ අද මේක වෝටර් ප්‍රූෆ්ද කියන්න නම් ඇත්තටම දන්නේ නැහැ වතුර දාලා බලන්න. අපිට බොක්ස් එකේ මේ වගේ පේපර් වර්ක්ස් එකක් බලා ගන්න පුළුවන්. මේක තියෙනවා. ඊට පස්සේ අපි දැන් බලමු මේකෙන් ටිප එළියට අරගෙන කොහොමද ටිප කියලා. රයිට් ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට ටිප බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගැන විස්තර කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ස්ටෑම්බලි තියාගන්න පුළුවන් විදියට හොද හතරක් තියෙනවා මේ මතු විදියට ඔතන තියාගන්න පුළුවන් මේ විදියට ස්මූත් එකට ගන්න. රයිට් ඊට අමතරව අපිට මේ ලිපේ මේක අපිට මේක ලොකු පොඩි ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ භාජන තියෙන එක ඒකත් හොද හයියට තියෙනවා. එතන හිල්ලක් තියෙන ඒකෙන් තමයි ගෑස් එළියට එන්නේ. ගෑස් එකක් මේකට ප්ලග් කරගන්න. ඊට පස්සේ අපිට මේකේ බලා ගන්න පුළුවන් ලයිට් එකක් තියෙනවා. ගෑස් එක මේ ඔන් කරගන්න. ඊපස්සේ ගෑස් එක අඩු වැඩි කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ මෙතන ගෑස් එක සෙට් කරන්න දෙයක් තියෙනවා. ඉතින් මේක තමයි මේ ලිපේ කියන්නේ. ඉතින් මේක හරිම පහසුවෙන් ගෙනියන්න පුළුවන් ඔයාලට කැම්පින් යනකොට. මොකද චුට්ටි බරක් තියෙන්නේ. ඉතින් පහසුවෙන් ගෙනියන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් ලොකු ලිපක් නෙවෙයි. මේ වීඩියෝ එකට ලොකුට පේන්නුනාට ඔයාලා පොඩි පෑනක් තියෙන්නේ. මේකේ පෑන් එක සයිස් එකක් තමයි පොඩ්ඩක් එන්නේ. පෑන් එක සයිස් එක තමයි මේකේ තියෙන්නේ. අපි බලමු මේකට ගෑස් එක සෙට් කරගෙන කොහොමද මේකේ වැඩ කරන්න කියලා. රයිට් මම ඔයාලට පෙන්නන්නම් ගෑස් එක කොහොමද මේක සෙට් කරගන්න කියලා. මේ ගෑස් බෝටල් එක තියෙනවා. මේ බෝටල් එක අරිද්දී ඔයාලා මතක තියාගන්න මේ පැත්තට තමයි අපි ගෑස් බෝටල් එක අරින්නේ. රයිට් මේ පැත්තට ගෑස් බෝටල් එක ගන්න. මේකේ ගෑස් පොඩ්ඩක් ලීක් වෙනවා ගහද්දී සහ ගහද්දී ඒ හින්දා මේක ගෑස් එක තුම කරගෙන ඉන්න. රයිට් ගහලා පෙන්නන්නම් මම මෙන්න මෙහෙම. ඔයාලා මේ කට්ට තියෙන මේ කට්ටෙන් මේ පැත්තෙන් කට්ට දාගෙන මේව කට්ට දාලා තරගෙන. රයිට් මේ ගෑස් ලෙවල් අපි 100 සෙට් කරගෙන ඉන්නවා. ගෑස් එක ඔන් කරගන්න. මෙතේ චුට්ටක් අපි ගෑස් එක වැඩි කරගන්න. හරි ඔයාලා දැන් පේන ගෑස් එක ඔයාලගේ ලොකු දැල්ලක් තියලා වේගේ ගෑස් අපතේ යනින්ද ගෑස් එක වගේ. හරි දැන් ඔයාලා දකින්න ඇති ගෑස් කොහොමද ෆෝම් කරන්නේ කියලා. ඊට පස්සේ මේක ඔයාලා ගල්ලා වද්දිත් ඔයාලට පුංචි ගෑස් එක චුට්ටක් ලීක් වෙයි. ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ වහද්දිත් ඔයාලා මේ තියලා උත්තරය කරගන්න. ඉතින් එන්නේ එහෙම තමයි මේකේ ගෑස් එකේ විස්තර තියෙන්නේ. ඉතින් මේක දැන් අපි මෙහෙම බැලුවට බෑනේ. මේක කොහොම පර්ෆෝම් කරනවද කියලා අපි එලි මහනකට ගිහිල්ලා බලමු. මේකේ මොන හරි කැම එකක් හදලා මේක කොහොමද පර්ෆෝම් කරන්න කියලා. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි අපේ ලිප ටෙස්ට් ගන්න ඇවිල්ලා තියෙනවා ලස්සන පරිසරයකට. ඉතින් සුන්දර වෙල්යායක තමයි ඇවිල්ලා ඉන්නේ. අපි අද හදන්න හිතන් ඉන්නේ පැස්ටා. ඉතින් රසම රස පැස්ටා එකක් මේ වෙල්යාය ඉදන් හදන්න තමයි යන්නේ. ඉතින් අපි ඒකට ඕනකට ඉන්ග්‍රීසියන්ස් කපාගමු. ඉස්සරම අපිට ඕන කැරට්. අපි කැරට් ටික කපා ගන්න මෙන්න මේ ආකාරයට. අපි ලුණු කොළ ටිකත් පොඩිවට කපා ගන්නවා.
දැන් අපි මෙහෙම අපේ තාච්චිය රත් වුණාම අපි ඒකට දාගන්නවා පොල් තෙල් ටික දාලා පොල් තෙල් ටික රත් වෙනකන් අපි පොඩ්ඩක් තියාගන්නවා. පොල් තෙල් ටික රත් වුණාම අපි මේකට දානවා අපේ කැරට් ටික. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ කැරට් ටික තැම්බෙනකන් තියාගෙන ඉන්න. අපි දැන් මේකට බිත්තරයක් දාගන්න. ඉතින් මේ දාන්නේ කළුකුම් බිත්තරයක්. කළුකුම් කියන කුකුල්ලුන්ගේ බිත්තරයක් තමයි මේක දාගන්නේ. ඊට පස්සේ ඔයාලට මේක ලුණු දාගන්න පුළුවන්. ගම්මිරිස් ටිකක් දාලා හොඳට කාල් ගන්න. ඊට පස්සේ දුන් දාගෙන එද්දි ඔයාලා මේකට දාගන්න ඕනේ අපි කලින් කපාගත්තු ලුණු කොළ ටික. දාලා හොඳට ඒකත් මික්ස් කරනවා ටිකක් වෙලා මික්ස් කරන්න ඕනේ හොඳට. ඊට පස්සේ මේක ගොඩාක් තම්බන්නේ අපි ලුණු කොළ එක බාගෙට වගේ තම්බලා තමයි ගන්න. ඊට පස්සේ ඉතින් මේකටත් ඔයාලට ලුණු දාගන්න පුළුවන්. ලුණු දාගෙන ගම්මේස් ටිකක් කැලමිස් ටිකක් මේකටත් දාගන්න. දාගෙන ඔයාලගේ පැස්ටා ටික අපි මේකට දාගන්න. ඉතින් අපි පැස්ටා ටිකක් දාගෙන මේක හොඳට අපි කවලම් කරනවා. හොඳට හැදි ගා ගන්නවා. හරිද 120ට හැදි ගා ගන්න. රයිට් කොහොම හරි මේක හැදි ගාගෙන කවලම් කරලා අපිට මේක කන්ට ගන්න තමයි තියෙන්නේ. හරි අපි දැන් කාලා බලමු කොහොමද රස කියලා. wow සුපිරියටම තියෙනවා. ඉතින් සුපිරියෙන් පට්ට පහරක් තමයි. ඉතින් මම මේ වොයිස් එක කරන්නේ පස්සේ. එහෙනම් subscribe කරලා තියාගන්න.